මං ඉස්සෙල්ලා මං අයියාගෙන් බලාපොරොත්තු වෙන ඇත්තටම අයියා කියන්නේ අර ෆ්‍රැන්චයිසීස් නැත්නම් මූවීස් ඒ සයිඩ් එකේ ඇත්තටම හොඳ නොලෙජ් එකක් තිබ්බ. ඇත්තට ටීවී නාත් රිවියුස් කියන්නේ මං ඒ කාලේ ඉඳන් බලපු channel එකක්. අයියාගෙන් ඉන්සයිට් ගොඩක් ගත්තා මේ මාත් මූවි පිස්සෙක්කුනේ ඇත්තටම අයියයි තව හයිප්ස් සෝන් මට මතක විදිහට ඒ channel එක. ඒ හ්ම්. channel එකෙන් තමයි ලංකාවේ අතර ගොඩාක් මම ඒ පැත්ත බැලුවේ. එතකොට මං අයියට කලින් කිව්වා වගේ මට අද අපිට කතා කරගන්න මේන් මිල ඕන උනේ මේ ඩ්‍රැගන් කියන මිතොලොජි එක. කියන්නේ එක එක පැති වලින් මේ මිතොලොජි එකට එක එක නම්. ඒ කියන්නේ මකරා ලංකාවේ ගත්තොත් මකරා කියන නමින් මේ ඩ්‍රැගන් කියන කැරක්ටර් එක එළියට ඇවිල්ලා තියෙනවා. ආයි චයිනා වල ජපාන් වල වගේ ඒ කැරක්ටර් එක ඉන්නවා. තව අපි බලපු ගොඩක්ම ෆේමස් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඩ්‍රැගන්ස්ලා ඉන්නවා. අර ඒ ඩ්‍රැගන් කියන මිතොලොජි එක නැත්නම් ඒ ෆ්‍රැන්චයිස් එක කොහොමද මේ ඒවා හැදුනේ සහ ඒ සම්බන්ධයෙන් අයියත් එක්ක කතා කරන්න තමයි ඇත්තටම මට අද ඕන වුනේ. එතකොට මං ඉස්සෙල්ලම පොඩ්ඩක් අපේ ටොපික් එකට පාත් එක හදා ගන්නත් එක්ක අයියා අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්ද මොකද්ද මේ ඩ්‍රැගන් කියන එක? ඇයි ඒ කියන්නේ ඩ්‍රැගන් කියන ටොපික් එකට කොහොමද රූට්ස් ඇවිත් තියෙන්නේ, කොහොමද ඒකේ ඔරිජින් එක වෙලා තියෙන්නේ කියන එක කියලා. ඔව් ඒ කියන්නේ මේ ගොඩක්ම පුදුම දෙයක් තමයි සාමාන්‍යයෙන් වෙන මේ වගේ තව එක්සාම්පල් ඇති. හැබැයි ඩ්‍රැගන් කියන concept එක මේ මකර කියන concept එක ගත්තාම අර මල්ලි කිව්වා වගේ මේ මොනතරම් එක එක කල්චර්ස් වල එක එක මිතොලොජිස් වල අර අපි කියන පුරාවෘත වල එකතු වෙලා තියෙනවද කියලා කිව්වොත් නිකන් සමහර වෙලාවට පොඩි කාලෙදි පොඩි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම ඉතිහාසයේ හිටපු මේ සත්වෙද්ද මේ. ඇයි එහෙමනම් මෙච්චර මේ නිකන් හැම සංස්කෘතියකටම මේ වගේ එකහුව වෙලා තියෙන්නේ කියන එක නිකන් හිතෙන්න පුළුවන්. මොකද මේ මල්ලි කිව්වා වගේ අපේ සංස්කෘතියේදීත් අපි නිකන් මකර කියන අදහස පාවිච්චි කරනවා. චීන සංස්කෘතියේ එයාලගේ චයිනීස් නිව් ඉයර් වලට ගොඩක්ම සම්බන්ධයි. එතකොට නෝස් මිතොලොජි ගත්තාම ඒ මිතොලොජිස් වලක් තියෙනවා. එතකොට මේක ගැන එක එක අදහස් තියෙනවා. පළවෙනි කියන්නේ තියෙන ප්‍රධානම අදහසක් තමයි සමහර වෙලාවට ඒ කියන්නේ ඒ කාලේ හිටපු ඒ කියන්නේ මොකක් හරි මොනම හරි සතෙක් එහෙම නැත්නම් සත්වයන් කිහිප දෙනෙක්ගේ ගති ලක්ෂණ එකට එකතු කරලා තනි සතෙක් විදිහට මේ ඩ්‍රැගන්ව ඒ පුරාවෘතවල එකතු කරගෙන තියනවාද කියන එක නිකන් එහෙම අදහසක් තියෙනවා. ඒ වගේම තව තියෙන අදහසක් තමයි සමහරක් වෙලාවට දැන් අපි දන්නවනේ නිකන් එක එක සංස්කෘතිවල දෙවිවරු අදහනවා. දැන් අපි ගත්තොත් ඉන්දියාව ඒ වගේම වෙන රටවල් ගත්තාම නිකන් එක එක දෙවිවරු අදහනවා වගේ එතකොට ඒ දෙවිවරු එක්ක සම්බන්ධ වෙන සමහර අමුතු ආකාරයක සත්තු ඉන්නවා. එතකොට මේ ඒ වගේ මේ මතුවෙච්ච ඒ කියන්නේ ආගමික පැත්තෙන් ඒ වගේ නිකන් නිර්මාණාත්මකව ඒ ආගමට එකතු කරපු සතෙක් විදිහටත් ගන්න පුළුවන්. ඊළඟට ඔය දැන් මකර කියන concept එකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි එක එක සංස්කෘතිවලදී ඒ මකරව ඉන්ටර්ප්‍රිට් කරන විදිහ වෙනස්. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් චීන සංස්කෘතිය ගත්තාම ඒ සාමාන්‍යයෙන් අපි ඒ දකින ඩ්‍රැගන් ඩාන්ස් එක එහෙම නැත්නම් මේ ඩ්‍රැගන් කියන ඒ අදහසෙන් ගන්න ඒ මකර ගත්තාම වෙනස් ස්වරූපයක් තියෙන්නේ. ඊට පස්සේ නෝස් මිතොලොජි එකේ ගත්තාම තව විදිහක් තියෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවල් වලදී නිකන් ආගියුමන්ට්ුත් ඇති වෙනවා මේ මකරෙක් නෙමෙයි ඒ වගේ කියලා. ඒ කියන්නේ උදාහරණයකද හොඳම ලොකුම ආගියුමන්ට් එකක් තමයි මකරෙක් වුණාම ඌට කකුල් දෙකක්ද තියෙන්නේ කකුල් හතරක්ද තියෙන්නේ. ඊට පස්සේ ඌගේ හැඩය මොන වගේද ගිනි පිඹිනවද නැද්ද මේ වගේ නිකන් එක එක මේ අදහස් එක්ක මේ මකරගේ මේ concept එක මේ වෙනස් වෙලා තියෙනවා. දකින්න මගේ මේ center stage එක කරන්න ඕකේ. ඉතින් එතකොට මම ඒ අන්තිම ටිකයි කියන. එතකොට මේ වගේ මේ එක එක අදහස් එක්ක මේ මකර ගැන තියෙන ඒ ස්වරූපයේ අදහස අපිට මේ වෙනස් වෙලා තියෙනවා කොහොම හරි මේ මෙතනදී තව ඉන්ටරෙස්ටිංම දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් ඔය මේ මිතොලොජි එකයි ඒ තියෙන සංස්කෘතියත් එක්ක බැලුවහම පැහැදිලිවම තේරෙන දෙයක් තමයි මේ පෙරදිග සංස්කෘතිය විශේෂයෙන්ම ඔය චීනය, ජපානය වගේ රටවල් වල ගත්තාම මකර කියලා කියන්නේ නිකන් හෙන සංස්කෘතිමය වශයෙන් වැදගත් ඒ වගේම සෞභාග්‍ය පැත්තට වැදගත් විස්ඩම් එක. ඒ කියන්නේ ඥානය ඒ වගේ තිබෙන නිකන් ඒ වගේ ලෙවල් එකකින් තමයි මේ මකර ගැන ඒ සංස්කෘතියේදී අදහස් වෙන්නේ. එතනදී සමහරක් වෙලාවට අපි ඔය
normally literature වලදී දකින විනාශකාරී අපි කියනවා නිකන් ප්‍රචණ්ඩකාරී විදිහට නෙමෙයි ඒ සංස්කෘතියේදී දකින්නේ. හැබැයි ඊට පස්සේ පෙර මේ අපරිදික පැත්තට ආවම ඒ කියන්නේ වෙස්ටර්න් කල්චර් එකට ඒ සංස්කෘතික එලිමන්ට්ස් වලට ගත්තාම උදාහරණයක් විදිහට ඔය නෝස් මිथොලොජි එක ඒ වගේ ගත්තාම එතනදී ටිකක් විතර මේ ඩ්‍රැගන් කියන්නේ ඊටාත්ම මේ නපුරු ඒ වගේම ටිකක් ග්‍රීඩි අපි කියනවා අර නිකන් අර මොනවද ඔය රත්තරන් එහෙම එකතු කරලා තියෙන තැන්වල ඒවා ආරක්ෂා කරන අන්න ඒ වගේ නිකන් ගාඩියන් කෙනෙක් ඔව් වගේ. ගාඩියන් කෙනෙක් වගේ ඒ වගේ දෙයකුත් නිකන් ඒ මිથොලොජි වලදී මේ පෙන්වන. එතකොට මං හිතන්නේ ඔතනදී තමයි ඔය මේ සංස්කෘතිකමය පැත්තෙන් එහෙම නැත්නම් මේකේ මිથොලොජි එකේ ඒ පැති දෙකට වෙන්නේ. ඔතන තියෙන ඉන්ට්‍රස්ටිංම දේ තමයි ඒක දැන් රූට්ස් වල ඒ විදිහට තියෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ බිහි වෙන නිර්මාණ ගත්තහමත් අපි හිතමු උදාහරණයක් විදිහට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෙරදිග ඒ කියන්නේ චීන සංස්කෘතිය අලලා නිර්මාණය වෙන අලුත් නිර්මාණ අලුත් ෆැන්ටසි වෙන්න පුළුවන් මූවිස් ටීවී සීරීස් වෙන්න පුළුවන් එතනදිත් ඒ ඩ්‍රැගන්ස්ට ලබා දෙන්නේ ඒ වගේම ආකාරයක මේ ආකල්පයක් අපිට ඔක මේ පොඩ්කාස්ට් එකේම අන්තිම වෙලාවේදී අපිට කතා කරන්න පුළුවන් අපි ඒක ගැන වෙනම කතා කරමු ඒ වගේම මේ වෙස්ටර්න් පැත්තෙන් ඒ පැත්තට සම්බන්ධ වෙන ඩ්‍රැගන්ස්ලා ලිටරේචර් වලට එද්දී මූවිස් වලට කතා වලට එද්දී එතකොට ඒ ඩ්‍රැගන්ස්ට එන්නේ අර අපි කලින් සඳහන් කරා වගේම ග්‍රීඩි විනාශකාරී ටිකක් නපුරු ආකාරයේ දෙයක්. හැබැයි ඔය රාමුවෙන් එළියට ගිහිපු අදහස් තියෙන වෙලාවලුත් තිබෙනවා ඩ්‍රැගන්ස්ට සහ සමහරක් වෙලාවට අපි දැන් ඩ්‍රැගන් කියන කෙනා මෙහෙම සතෙක් විදිහට විතරක් ආමන්ත්‍රණය කරාට සමහරක් වෙලාවට සිම්බල් එකක් විදිහට පත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහර වෙලාවට ටිකක් නිර්භීත සාමාන්‍ය චරිතයක් නිරූපණය කරද්දී වුණත් මේ ඩ්‍රැගන් කෙනෙක් කියන්නේ ඩ්‍රැගන් කියන අදහස සාමාන්‍යයෙන් ඔය සිංහයා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවානේ මේ නිර්භීතකම නිරූපණය කරන්න ඒ වගේම ඉතින් ඊටත් වඩා නිර්භීත චරිතයක් සංකේතයක් නිරූපණය කරන්න ඩ්‍රැගන් කියන වචනය පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා. ඔව් එතකොට අයියා දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඩ්‍රැගන් කියන එක අයියකව ඊස්ටර්න් ඇන් වෙස්ටර්න් තියෙන්නේ දෙවිදියක් කියලා. එතකොට මට මේක පෞද්ගලිකව දැන් ආපු ප්‍රශ්නයක්. එතකොට ලංකාවේ ඇතුළෙත් මකර කියලා සංස්කෘතියක් ඒ කියන්නේ මකර කියන සිම්බල් එක නැත්නම් අර මකර තොරණ වගේ දේවල් තියෙනවානේ. අපි එතකොට ඒකේ ඒ කියන්නේ එතන ඩීප්ම යන්න නැතුව හරි අපි එතන ගත්තොත් ඒ මකර කියන එකෙත් සිම්බලයිස් කරලා තියෙන අර ගාඩියන්. එහෙම නැත්නම් ඒක ආරක්ෂා කරනවා කියන සිම්බල් එකනේ එතනින් දීලා තියෙන්නේ. එතකොට අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නේද මකර කියන කන්සෙප්ට් එක එන්න ගොඩක්ම මේ ළඟ තිබ්බ චයිනා වලටත් වඩා යුරෝපියන් මේ කල්චර් එකෙන් බලපෑමක් වෙන්න පුළුවන් ඇති කියලා. මෙහෙමයි ගාඩියන් කියන එකත් ඒ වගේම සාමාන්‍යයෙන් පන්සල් වල මකර තොරණ වගේ දේ තැනකට පාවිච්චි කරනකොට එතනදී නිකන් අර මේ එතනදී ටිකක් සුබවාදී පැත්තක්නේ අපිට තේරුම් ගන්න වෙන්නේ. ඇත්තටම දැන් ඔය ලංකාවේ මකර කන්සෙප්ට් එක ගැන කතා කරන්න මේ ඇත්තටම ඔයත් මමත් දැනුමෙන් මදි. හැබැයි අපිට තේරෙන විදිහට ගත්තාම දැන් අර යුරෝප් එහෙම නැත්නම් වෙස්ටර්න් කල්චර් වල තියෙන ඒ ග්‍රීඩි සහ නපුරුම පැත්ත නිරූපණය කරා නම් සමහරක් වෙලාවට මේ එතනදී අපිට මකර තොරණට ඔක පාවිච්චි කරන එකක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා නිකන් මගෙන් ඇහුවොත් මට හිතෙනවා අර පෙරදිග චයිනීස් ඒ මේකෙම ගත්තාම සෞභාග්‍ය සහ ගාඩියන් කියන දෙකම එකතු කරලා වෙන්න පුළුවන් කියලා ඒ දේ එකතු කරලා තියෙන ඒ මේ ලංකාවේ සංස්කෘතිය තුලත්. එතකොට අය දැන් ඩ්‍රැගන් කෙනෙක් ගත්තොත් ඩ්‍රැගන් කෙනෙක්ගේ කැරක්ටරිස්ටික් එක කොහොමද අපේ ලිටරේචර් වල හරි එහෙම ඩිෆයින් වෙලා තියෙන්නේ? මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි කතා කරද්දී ඔය ඩ්‍රැගන් කියන චරිතය කියන්නේ ඩ්‍රැගන් එහෙම නැත්නම් මකර කියන එක ගොඩාක්ම පාවිච්චි වෙන්නේ ෆැන්ටසි නවල් වල. ඒ කියන්නේ ඉංග්ලිෂ් ෆැන්ටසි ලිටරේචර් ගත්තාම සාමාන්‍යයෙන් ඩ්‍රැගන් කෙනෙක් නැති එහෙම නැත්නම් ඩ්‍රැගන් කෙනෙක්ව මෙන්ෂන් කරන්නේ නැති මේ පොතක් නැති තරම් ඒක නිකන් හරියට නිකන් හැම අපි සාමාන්‍යයෙන් ගත්තාම ඕනම ෆැන්ටසි කතාවක තියෙන දෙයක් තමයි මැජික් එලිමන්ට් කියන එක. ඒ කියන්නේ මැජික් පාවිච්චි වෙනවා. මැජික් පාවිච්චි කරන්නේ මොන විදිහටද කියන එක අදාළ නැහැ. කොහොම හරි මැජික් තියෙනවා. ඒ මැජික් තියෙනා වගේම මකර කියන එක ඩ්‍රැගන් කියන එක තියෙනවා අඩු වැඩි වශයෙන්. සමහර පොත්වලදී සමහර කතාවලදී
ඊටාත්ම සුලභව පාවිච්චි කරලා තියෙනවා නිකන් හැම කෙනාටම ඩ්‍රැගන් කෙනෙක් ඉන්න ඒ වගේ තව සමහර ගත්තාම ඊටාත්ම දුර්ලභ ගණේ දෙයක් දුර්ලභ ගණේ බලන්න පුළුවන් දෙයක් විදිහට තමයි ඔය ඩ්‍රැගන් කියන කැරක්ටර් එක එහෙම නැත්නම් මේ චරිතය පාවිච්චි කරන්නේ උදාහරණයක් විදිහට මේ ඔය රොබින් හොබ් කියලා රචකයෙක් ඉන්නවා එතන තියෙනවා මේ එල්ඩරින් සීරීස් කියලා එකක්. ඒ කියන්නේ මේ ගොඩක්ම එකතු වෙච්ච මේ යුනිවර්ස් එකක් බිල්ඩ් අප් කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඒ ප්‍රධාන චරිතය ගත්තාම ඒ වීරයට ඒ ඩ්‍රැගන්ස් ලව හොයාගෙන යන එක තමයි අන්තිමේදී යාගේ තියෙන ලොකුම ජර්නි එක වෙන්නේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ යුනිවර්ස් එක හැටියට ඩ්‍රැගන්ස්ලා කියලා කියන්නේ නිකන් දේවත්වයෙන් සලකන එහෙම නැත්නම් මේ අර අපි කියනවා එල්ඩරින්ග්ස් විදියට සලකන ඉතාමත්ම සුවිශේෂ තැනක්. එතකොට මේ සංස්කෘතිකමය පැත්තෙන් ගත්තාම මේ ලෝකීය පැත්තෙන් ගත්තාම මිනිස්සු විශ්වාස කරන්නේවත් නැහැ හැම ඩ්‍රැගන්ස්ලා ඉන්නවා කියලා. නමුත් ඒ වීරයාගේ කතාව නිරූපණය වෙන්නේ කොහොමද ඒ ඩ්‍රැගන්ස්ලව හොයාගන්නේ කියන ඒ දේ පාදක කරගෙන. ඊට පස්සේ වීල් ඔෆ් ටයිම් කියලා තව කතාවක් තිබෙනවා. ඒකේ ඩ්‍රැගන් ලව පාවිච්චි වෙන්නේ නැහැ. ඩ්‍රැගන්ස්ලා කියලා ඇත්තටම නැහැ. නමුත් ඩ්‍රැගන් රීබෝන් කියලා concept එකක් ඔවුන් පාවිච්චි කරනවා. ඒ කතාවේ තියෙන ඊවිල් එකත් එක්ක ෆයිට් කරන්න පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ පුද්ගලයා තමයි ඩ්‍රැගන් රීබෝන් විදියට ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ. මේ විදිහට මේ එක එක මට්ටමින් එක එක ලෙවල් වලින් ඔවුන් පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට අර මං කලින් කිව්වත් වගේ දේවත්වයෙන් සලකන සංකේතාත්මක විදිහට සලකන කැරක්ටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් සමහරක් වෙලාවට ටූල් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වීරයට තමන්ගේ ඒ ගමන වීරත්වය පෙන්වන්න පාවිච්චි කරන ටූල් එකක් බවට පත් වෙනවා. තවත් සමහරක් ලිටරේචර් වලදී ඩ්‍රැගන් කියන කෙනා ටූල් එකක් වෙන්නේ ආයුධයක් වෙන්නේ සමහරක් වෙලාවට ඒ වීරයාගේ ගමනට තියෙන බාධාවක් බවට පත් වෙනවා. හොඳම උදාහරණය තමයි ඒ කියන්නේ මොඩර්න් ලිටරේචර් පැත්තෙන් ගත්තාම මේ ටෝල්කින් විසින් ලියපු හොබිට් සීරීස් එකේ ඒකේ ඉන්න ස්මෝක් කියන ඒ මකරා. එතකොට ඒ මකරා තමයි ඒකේ නිකන් ඒ කතාවේ ප්‍රධානම විලන් කෙනෙක් විදියට ඉන්නේ ඒ වීරයන්ගේ ගමනට බාධා කරන. එතකොට දැන් අපි ඔය ලිටරේචර් ගැන කතා කරද්දි මල්ලි අහපු ප්‍රශ්නේ තමයි කැරක්ටරිස්ටික්. එතකොට කැරක්ටරිස්ටික් වල අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රධානම දේවල් කිහිපයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ පියාසර කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩ්‍රැගන්ස් එක තැන ඉන්න කෙනෙක් නෙමෙයි මේ ඩ්‍රැගන්ට පියාසර කරන්න පුළුවන්. නමුත් පහසුවෙන් නෙමෙයි සමහර කතාවලදී එහෙම පියාසර කරන්නත් බෑ. ඒ තියෙන බර නිසා. දෙවෙනි දේ තමයි ගිනි පිඹින්න පුළුවන් හැකියාව. තුන්වෙනි එක තමයි උගේ හැඩය ටිකක් අර අපි කියනවා අර වයිවර්න් කියන ඒ ස්වරූපයට ඒ කුලකයට අදාළ විදිහට ඉන්නවා කියන එක. ඔය වගේ නිකන් බේසික් කැරක්ටරිස්ටික්ස් ටිකක් තියෙනවා. හැබැයි වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ওই කැරක්ටරිස්ටික්ස් නිසාම සමහර වෙලාවලට ওই ඩ්‍රැගන් කෙනෙක්ද ඉන්නේ නැත්නම් වෙන ආකාරයේ සතෙක්ද ඉන්නේ කියන ප්‍රශ්නයත් සමහර වෙලාවලට මතුවෙනවා. තව සමහරක් වෙලාවල් තියෙනවා මේ ඩ්‍රැගන් කැරක්ටරිස්ටික් තියෙන හැබැයි වෙන සත්තුන්වත් ලිටරේචර් එකට එකතු කරන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රැගන් කෙනෙක් වගේමයි හැබැයි ඩ්‍රැගන් කෙනෙක් නෙවෙයි. ඒ වගේ ඒ කියන්නේ ඒ ඩ්‍රැගන්ගේ කැරක්ටරිස්ටික්ම අරගෙන හැබැයි ටිකක් වෙනස් විදිහට නිරූපණය කරන අවස්ථාත් තියෙනවා ලිටරේචර් වලදී. අපිට හැරි පොටර් වගේ ගත්තොත් ඒකේ අර මැජිකල් ක්‍රියේචර්ස් ලගේ සමහර තැන්වල ඒ වගේ දෙයක් තියෙනවා නේද? ඒ කියන්නේ අර ඩ්‍රැගන් කියලා මෙන්ෂන් නොකරත් ඒ කැරක්ටරිස්ටික්ස් ටික ඩ්‍රැගන් කෙනෙක්ගේ සමහර ක්‍රියේචර්ස් ලගේ මාත් දැකලා තියෙනවා. එයාලගේ තියෙනවා. ඔව් කොහොමත් හැරි පොටර් කතාවේදී ඒ කියන්නේ මේ ඩිරෙක්ට්ලි ඩ්‍රැගන්ස් ලව මේ ඉන්වෝල්ව් නැති වුණාට මේ ප්‍රධාන සීරීස් එකේදී අපිට මේ සමහර තැන්වලදී කියනවා මේ රොන් වීස්ලිගේ එක සහෝදරයෙක් හිටියා මේ ඒ කෙනා මේ විදිහට ඩ්‍රැගන්ස්ලා හන්ට් කරන්න යනවා ඒ වගේ අදහසක් දීලා තිබ්බා. ඊට පස්සේ ෆැන්ටස්ටික් බීස් චිත්‍රපටයේදී මට මතක නෑ කතාවේදී එක්ක ඩ්‍රැගන් කෙනෙක් එහෙම නැත්නම් ඩ්‍රැගන් කෙනෙක්ට සමාන මේ කැරක්ටර් එකක් අපිට පෙන්නනවා. එතකොට හැරි පොටර් යුනිවර්ස් එකෙත් ඩ්‍රැගන්ස්ලා නැත්තේ නැහැ. අර ප්‍රධාන කතාවට එකතු කරගෙන නැහැ. මේ මට හිතෙනවා මොකද ප්‍රධාන වීරයා එතනදී හැරි පොටර් විලන් වෝල්ඩමෝට්. එතකොට ඔය අතරට තව ඩ්‍රැගන් කෙනෙක් ගෙනල්ලා මික්ස් කරනවට වඩා මං හිතන්නේ එයාලා
ඒ හියුමන් කන්ෆ්ලික්ට් එකෙන් විතරක් කතාව නවත්තලා කියලා තමයි තේරෙන්නේ. හැබැයි වෙන ෆැන්ටසි කතාවලදී ඒක ඊට වඩා එහාට පාවිච්චි වෙලා තියෙනවා. ඔව්. එතකොට අයියා තව ලස්සන පොයින්ට් එකක් කිව්වා ටෝල්කින්ගේ කතාවල කොහොමද ෆැන්ටසි එකේ ඩ්‍රැගන් ඉන්නේ කියන එක. ඔව්. අපි චුට්ටක් ඒක තව ඔව් ඩීප් දැන් යන්න ඒක නේද? තමයි. ඔව් ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් ඔය ෆැන්ටසි ලිටරේචර් ගත්තාම සාමාන්‍ය ටෝල්කින්ගේ ඒ කතාවලදී ඉදිරිපත් කරපු ස්මෝක් කියන ඩ්‍රැගන් එතකොට මේ ඩ්‍රැගන්ට කලින් සමහරක් වෙලාවට ලිටරේචර් වලදී මේ ඩ්‍රැගන්ස්ලා ඉඳලා තියෙනවා. හැබැයි හරිම වන් ඩයිමෙන්ෂනල් විදියට තමයි ඒ ඩ්‍රැගන්ස්ලව නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ටූල් එකක් විදියට හරි මොන හරි විනාශයක් කරනවා එච්චරයි. හැබැයි මේ ටෝල්කින්ගේ නවල් එකේ එන ඩ්‍රැගන් ගත්තාම ඌ ගොඩක්ම ඉන්ටෙලිජන්ට් කනින් ඒ වගේ පර්සනලිටි එකක් තියෙන කැරක්ටර් එකක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් වෙන කතාවලදී අපිට දකින්නට නොලැබෙන විදිහට කතා කරන්න එහෙමත් පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි ඩ්‍රැගන් කෙනෙක්ගෙන් එක්ස්පෙක්ට් කරනවට වඩා ජයිල් ගතියක් තියෙනවා. ඒ කියන්නේ ලොකුයි තමයි හැබැයි ඉක්මනට පියාසර කරන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ටක් ගාලා ඇක්ෂන් එකට යන්න පුළුවන්, සටන් කරන්න පුළුවන් ආකාරයේ ඩ්‍රැගන් කෙනෙක්. හැබැයි අර අපි කලින් සඳහන් කරා වගේම අර වෙස්ටර්න් ඩ්‍රැගන්ස් ලගේ තියෙන ඒ ආభాෂය අරගෙන මේ ඩ්‍රැගන් කරන්නෙත් අර ඒ තියෙන වස්තුව අපි දන්නවා අර ලෝන්ලි මවුන්ටන්ස් කියලා කියන්නේ ඒ කලාපයට මං හරිනම්. එතකොට ඔය හොබිට් කතාවේ තිබුණු ප්‍රධානම තීමාව උනේත් කොහොමද ඩෝව්ස්ලා අයිස්සරයක් මේ ලෝන්ලි මවුන්ටන්ස් වලට ගිහිල්ලා ඔවුන්ගේ ඒ උරුමයට තියෙන ඔවුන්ගේ රජකමේ උරුමයට ඉතාමත්ම වැදගත් වෙන නිදානයක් ආභරණයක් තිබෙන ආකන්ස්ටෝන් කියන එක මේක ලබා ගන්න උත්සාහ කරන එක තමයි මේ කතාවේ තේමාව. එතකොට මේ කතාවේදී හොබිට් එහෙම නැත්නම් බිල්බෝ බැගින්ස් කොහොමද වුන් පාවිච්චි කරන්න කියන එක තමයි අපිට මේ කතාවේදී බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. විතරක් නෙමෙයි මේ කතාවේදී මේ හොබිට් සහ ස්මෝග් අතරත් එක විවාදයක් එක සංවාදයක් ඇති වෙනවා. ඒක නිකන් අර සටනක් නෙමෙයි නමුත් ප්‍රඥාව පාවිච්චි කරලා කොහොමද මේ හොබිට් මේ ස්මෝක් කියන මකරව දැලට දාගන්න හදන්නේ රවට්ටන්න හදන්නේ ඒ වගේම ස්මෝක් කියන මකර කොහොමද මේ හොබිට්ව හොයාගන්න හදන්නේ කියන මෙන්න මේ වගේ ඉන්ටෙලිජන්ස් එක පාවිච්චි වෙච්ච සංවාදයකුත් අපිට මේ කතාවේදී බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට අර මං කලින් කිව්වා ඊට කලින් ෆැන්ටසි ලිටරේචර් වලදී සාමාන්‍ය සතෙක් විදිහට ටිකක් නපුරු සතෙක් විතරක් විදිහට පෙන්නපු මේ මකරට ඊට පස්සේදී ඒ කියන්නේ මේ ටෝල්කින්ගේ ඒ ස්මෝක් කියන මකරගෙන් පස්සේ ආපු කතාවලදී ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආපු ලිටරේචර් වලදී අපිට දක්නට ලැබෙන දෙයක් තමයි ඒ වගේ ඉන්ටෙලිජන්ස් එකක් අපි කියන පර්සනලිටි එකක් එහෙම ගොඩක් බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල අපි දකින මකරුන්ගේ පවා සතෙක් විතරක් නෙමෙයි ඒ සතාට ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒ ආభాෂය ඇවිල්ලා තිබෙන්නේ ගොඩක් දුරට මේ ටෝල්කින් විසින් ලියපු ඒ ආభాෂයෙන් පස්සේ තමයි. ඔව්. එතකොට දැන් අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගත්තම ඇත්තටම අපිට ඩ්‍රැගන් කියන එක ගොඩක් මේ කියන්නේ ලංකාවේ හරි ලංකාවේ මම නෝමල් ගත්තොත් ඩ්‍රැගන් කියන එක අපිට ඉස්සෙල්ලා වෙන්නේ අර ශ්‍රෙක් කතාවෙන් මට මතක විදිහට අර බූරුවෙක් මගරෙක්ට ආදරය කරන එක තාම ඇත්තටම අර යන මීම් එකක් විදිහට යන කතාවක්. එතන ඉඳන් අපිට මේ වෙනකන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඒ වගේම තව ජැපනීස් ඇනිමීස් වල මේ මං හිතන්නේ ජපාන් හෝ චයිනා ඇනිමීස් වල ජපාන් වල මේ ජපාන් වල ඒ වගේම ඩ්‍රැගන් කියන එක ගොඩක් තැන්වල දැන් මෙන්ෂන් වෙනවා ටීවී සීරීස් මූවීස් වල එහෙම. අපි පොඩ්ඩක් දැන් ඩ්‍රැගන් කියන එක ටීවී සීරීස් වල නැත්නම් මූවීස් වල කොහොමද තියෙන්නේ කියන එක ගැන බලුවොත් අයියා මේ මේල්ම එකක් තමයි ගොට් එක ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක. මේ මදර් ඔෆ් ඩ්‍රැගන්ස් කිව්ව ගමන් ඕන එක්කෙනෙක්ට මතක් වෙන කතාවක් තමයි ඇත්තටම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ. අපිට එතනත් එක්ක කොහොමද මූවීස් වල එහෙම නැත්නම් ටීවී සීරීස් වල ඩ්‍රැගන් කියන එක යූස් වෙලා තියෙන්නේ සහ මොකක්ද ඒ වගේ තියෙන ස්පෙෂලිටීස් වගේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වේද? ඔව් මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වෙන ෆැන්ටසි ලිටරේචර් වලදීත් අබං කලින් කිව්වා වගේම එක්ක ටූල් එකක් විදියට එක්කෝ මේ තමන්ට තියෙන
විලන් කෙනෙක් ඒ චරිතයට ඉන විලන් කෙනෙක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. කියන්නේ දැවන්ත අපි කියන ආයුධයක්. මේක නිකන් ඉතාමත්ම විශාල ආයුධයක් ඔවුන්ට නිරූපණය කරන්න ඕන වුණාම තමයි මේක ෆැන්ටසි වලදී පාවිච්චි වෙන්නේ. මොකද දැන් ෆැන්ටසි වලදී තියෙන එක විශේෂත්වයක් තමයි ඔවුන්ට මැජික් සිස්ටම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගියහම ආයුධ ඉතාමත්ම සීමිතයි. කඩුවක් පාවිච්චි කරන්න පුළුවන්, මැජික් පාවිච්චි කරන්න පුළුවන් එච්චරයි. එතනින් එහාට සමහර මේ මොඩර්න් ෆැන්ටසි තියෙනවා මේ ඔය තුවක්කු වගේ දේවල් පාවිච්චි වෙන එහෙම පාවිච්චි නොවන ෆැන්ටසි නැතුව නෙවෙයි. උදාහරණයක් විදිහට ෂැඩෝ ඇන්ඩ් බෝන් කියලා කතාවක් තියෙනවා Netflix වල කතාවක් ගියා. ඒක ෆැන්ටසි එකක් වුණාට ඒකෙදි ඔය තුවක්කු වගේ දේවල් පාවිච්චි වෙනවා. හැබැයි එතනින් එහාට ගියහම නිකන් විශාල ආයුධයක් පෙන්වන්න ඕන වුණාම තමයි මේ ඩ්‍රැගන්ව පාවිච්චි වෙන්නේ. එතකොට Game of Thrones ගැන කතා කරද්දී අපිට Game of Thrones ගැන ගොඩක් කතා කරන්න පුළුවන් නිසා සහ හැමෝම දන්න නිසා Game of Thrones වලදී ඔක පාවිච්චි වෙලා තියෙන්නේ. ඒක ජෝර්ජ් ආර් මාටිනුත් කියලා තියෙනවා නියුක්ලියර් පවර් එකක් විදියට. කෙලින්ම මේක නියුක්ලියර් පවර් එකක් විදියට තමයි යූස් වෙන්නේ. එතකොට අපි දන්නවා දැන් සාමාන්‍ය ලෝකයේ ගත්තහමත් මේ ඔය ප්‍රබල රටවල් තීරණය වෙලා තියෙන්නේ උන් සතුව තිබෙන ඒ නියුක්ලියර් පවර් එක. ඒ කියන්නේ නියුක්ලියර් පවර් එක පාවිච්චි කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. නමුත් ඒක ඒ විදිහට නියුක්ලියර් පවර් එකක් තියෙනවා නම් ඒ රටත් එක්ක හැප්පෙන්න කවුරුවත් කැමති නැහැ. එතකොට සාමාන්‍යයෙන් ඔය වෙස්ට්‍රෝස් වලදී ඒ කියන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන ප්‍රධාන මහද්වීපයක් තමයි වෙස්ට්‍රෝස් කියලා කියන්නේ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු නැති අයට අපි මුලින්ම පැහැදිලි කරොත් එතකොට ඔය වෙස්ට්‍රෝස් මහද්වීපයේ මුලින්ම එක එක ෆැමිලිස් මේ මහද්වීපය පාලනය කරගෙන හිටියා. නමුත් ඒ කාටවත් ඩ්‍රැගන්ස්ලා හිටියේ නැහැ. ඊට පස්සේ ටාර්ගේරියන් කියලා ෆැමිලි එකක් විශේෂයෙන්ම ඒගොන් ද කොන්කරර් ඒ කියන්නේ මේ මහද්වීපය යටත් කරගන්න එන කෙනා මේ ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙක් එක්ක තමයි එන්නේ. එතකොට ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙක් එක්ක එනවා කියලා කියන්නේ නියුක්ලියර් පවර් එක නිකන් එකක් නෙමෙයි නිකන් 3 ගුණයක විතර නියුක්ලියර් පවර් එකක් එක්ක ආවම අර ඒ ඉන්න මුළු වෙස්ට්‍රෝස් මහද්වීපයේ ඉන්න කිසිම ෆැමිලි එකකට හැප්පෙන්න බෑ මේ ඒගෝන් එක. එතකොට ඒ විදිහට තමයි ඔය ටාර්ගේරියන් කියන ෆැමිලි එක වෙස්ට්‍රෝස් අල්ලගත්ත සහ මේ වෙස්ට්‍රෝස් කලාපය ආක්‍රමණය කළ තමන්ගේ තනි පාලනයක් ඇති කරගත්ත කියලා කියන්නේ. ඊට පස්සේ එතනින් ඉඳන් ගොඩක් කාලයක් ඔය ටාර්ගේරියන් ෆැමිලි එක ඉන්නවා. ඒ වගේම තියෙන ඉන්ටරෙස්ටිං දේ තමයි ටාර්ගේරියන් ෆැමිලි එකෙන් ඒ ඩ්‍රැගන්ස්ලා කාලයකට පස්සේ නැති වෙලා යනවා. ඒ කියන්නේ ඩ්‍රැගන්ස්ලා තවදුරටත් ඒ ෆැමිලි එකත් එක්ක නැහැ. එහෙම නැති වුණාට පස්සේ ඊටාත්ම ටික කාලයකින් ටාර්ගේරියන් ෆැමිලි එකට තියෙන ඒ පවර් එකක් නැති වෙලා යනවා. ඒ කියන්නේ ටාර්ගේරියන් ෆැමිලි එකේ තිබුණු සම්පූර්ණ පවර් එක තමයි ඇත්තටම මේ ඩ්‍රැගන්ස්ලා කියලා කියන්නේ. එතකොට Game of Thrones TV series එකේදී තියෙන මේ විශේෂත්වය තමයි ඔය කිව්වා මේ Mother of Dragon කියන. එතකොට ඔය අපි දන්නවා ඩැනරිස් ටාර්ගේරියන් කියලා කැරක්ටර් එකක් ඉන්නවා. කලීසි කියලා තමයි කියන්නේ. මොකක් හරි ඒ කාලේ තිබෙන මැජික් එකක් නිසා හරි නැත්නම් එයාගේ තියෙන විශේෂත්වයක් නිසා හරි එයාට පුළුවන්කමක් ලැබෙනවා ආයෙසරයක් ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙක්ව ඒ ලෝකෙට අරගෙන එන්න. ඒ කියන්නේ කොහොම හරි මකර බිත්තර තුනක් එයා ගාවම තියාගෙන ඉඳලා ඒ බිත්තර තුන හැච් වෙලා මකරු පැටව 3 දෙනෙක් එනවා. මේක ආරංචි වුණාම ආයෙසරයක් අර වෙස්ට්‍රෝස් වල දැන් පාලනය කරන අය මකරු පැටව 3 දෙනෙක් වුණත් ඒ අයලා කලබල වෙනවා. දැන් ආයෙසරයක් මකරු මේ කෙනා ගාව ඉන්නවා කියලා. එතකොට ඒ කියන්නේ මේ මකරු පැටව 3 දෙනාට කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි ඒ සංකේතය ඒ විදිහට මකරු පැටව 3 දෙනෙක් හරි මේ කෙනා ගාව ඉන්නවා කියලා කියන්නේ ඒ කෙනා ඒ කියන්නේ මේ ඩැනරිස් ටාර්ගේරියන් කියන කෙනා හරිම ප්‍රබලයි. ඒ කෙනත් එක්ක හැප්පෙන එක එච්චර අමාරු නැහැ කියන එක තමයි එතනදී පෙන්වන්නේ. ඒ විතරක් නෙමෙයි ඔය Game of Thrones TV series එක බලපු අය දන්නවා එසෝස් වලදී ඒ මකරු 3 දෙනා ඩැනරිස් ගාව තියාගෙන ඉද්දි ඒ මකරුන්ව හොරකම් කරන්න එහෙම නැත්නම් මකරු තමන් සතු කරගන්න ඒ මහද්වීපේ ඉන්න එක එක අය උත්සාහ කරනවා. ඒ කියන්නේ එක වෙලාවකදී මේ හොරකම් කරන මකරෙක්ව තව වෙලාවකදී වහල්ලු දීලා මේ මකරෙක්ව ගන්න හදනවා. එතකොට මේ මකරු කියන කන්සෙප්ට් එක මොනතරම් වටිනවද කියන එක පෙන්වන්න තමයි Game of Thrones TV series එකේදී ඒ වගේ මේ කතාවලදී පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් එක මම අර කලින් කිව්වත් වගේ අර ටෝල්කින්ගේ ඒ ලිටරචර් වලදී ඒ හිටපු මකර තරම්ම ඉන්ටෙලිජන්ට් නොවුනට Game of Thrones කතාවලදී අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන මකරුන්ගේ තිබෙන විශේෂත්වය තමයි ඒ ලෝයලිටි එක ඒ බොන්ඩ් එක හෙනම සීරියස්. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ඒ කියන්නේ තමන් රයිඩ් කරන ඒ රයිඩර්ට කිසි කරදරයක් කරන්නේ ඒ රයිඩර්ගේ
හිතවතුන්ට කිසිම කරදරයක් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ෆැමිලි එකේ අයට කරදරයක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ ඩ්‍රැගන් රයිඩර්ගේ කමාන්ඩ් එක අනුව තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ හෙනම කන්ට්‍රෝල් එකක ඉන්න ක්‍රීචර් කෙනෙක් විදිහට තමයි මේ ඩ්‍රැගන්ව බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපිට තේරෙන්නේ නැති හරි මැජිකල් ඉන්ටෙලිජන්ස් එකක් මේ ඩ්‍රැගන්ට තියෙනවා. එතකොට අයියා දැන් නෝමල් ගත්තොත් ඩ්‍රැගන් කියන එක තව කොහොමද මොඩර්න් රිට්‍රිජර් වගේ වලට ඇඩප් වෙලා තියෙන්නේ? නැත්නම් ඒක ඇවිල්ලා තියෙන්නේ කොහොමද ඩ්‍රැගන් කියන මාතෘකාව එතනදී? ඔව් මම හිතන්නේ ඔය ඩ්‍රැගන්ස්ලා ගැන කතා කරද්දී දැන් අපි අ, කතා කරා වීල් ඔෆ් ටයිම් කතාවේදී සංකේතයක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා කියලා ටෝල්කින්ගේ ඒ ලිටරචර් වලදී ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලදී හැරි පොටර් මේ කතාවලදී ඊට අමතරව අර මම කලින් කිව්වත් වගේ ගොඩක් ෆැන්ටසි නවල්ස් වල ඒ කියන්නේ ඒවා රොබින් හොබ්ගේ හෝ ඒවා එහෙම නැත්නම් බ්‍රැන්ඩන් සැන්ඩර්සන්ගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඕනම කෙනෙක්ගේ ඒ කියන්නේ ඒ වගේ නවල් එකක් කියවුවොත් සාමාන්‍යයෙන් මේ ඩ්‍රැගන් කියන කැරක්ටර් එක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තව ගොඩක්ම ෆේමස් මේ නවල් එකක් තියෙනවා මට ඒ රචකයාගේ නම මතක නැහැ. ඒ සීරීස් එකට කියන්නේ කිං කිලර් ක්‍රොනිකල්ස් කියලා පළවෙනි පොතේ නම Name of the Wind. මේ පොතේදීත් ඉන්න ප්‍රධාන චරිතය ඩ්‍රැගන් කෙනෙක්ව ඒ කෙනාට පුළුවන් කමක් ලැබෙනවා ඩ්‍රැගන් කෙනෙක්ව රයිඩ් කරන්න. එතකොට එතනදිත් හරිම මිස්ටීරියස් විදියට පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ ගොඩක් මේ ලිටරචර් වලදී පාවිච්චි වෙනවා. ඊට අමතරව මල්ලි අහලා ඇති ගේම් එකක් තියෙනවා Dungeons and Dragons කියලා. එතකොට නමේම තියෙනවා මේ Dragons කියන එක. එතනදිත් ඒ තියෙන ඩ්‍රැගන් කැරක්ටර්ස් සමහරක් වෙලාවට ඔයාලා මේ මොනවාද Stranger Things TV series එක බලලා තියෙනවා නම් ඒකේ ඒ ඉන්න ටීනේජර්ස්ලා ප්ලේ කරන ගේම් එක තමයි Dungeons and Dragons කියලා කියන්නේ. එතකොට එතනදිත් ඒ ගේම් එකේ ප්‍රධාන එලිමන්ට් එකක් තමයි මේ ඩ්‍රැගන්ස්ලා. සමහරක් ඩ්‍රැගන්ස්ලා තමන්ට විරුද්ධව තමන්ට පරාජය කරන්න තියෙන ඒ ඩ්‍රැගන්ස්ලා තව සමහර ඩ්‍රැගන් කැරක්ටර්ස් තියෙනවා තමන්ගේ ඒ මිෂන් එකට උදව්වක් විදියට ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට තව හොඳ උදාහරණයක් තියෙනවා අපි දැන් අර කලින් කතා කරානේ මේ ඔය මේ කල්චර්ස් දෙක බෙදෙන විදිහ ගැන. එතකොට දැන් අපි හිතමු වෙස්ටර්න් කල්චර් එකෙන් ආපු කතාවලදී විශේෂයෙන්ම ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතාවලදී ඒ ඩ්‍රැගන් ග්‍රීඩි ක්‍රීචර් කෙනෙක් විදිහට පෙන්වුවට මම අර මුලදී මතක් කරපු දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් ඔය පෙරදිග සංස්කෘතිය ආශ්‍රයෙන් එන කතාවලදී ඒක ඊට වඩා වෙනස් වෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි Avatar the Last Airbender කියන කතාව ගත්තාම ඒකේ ඉන්නවා previous Avatar කෙනෙක් රෝකු කියලා. ඒ රෝකුගේ මං හිතන්නේ ඒ කට්ටිය පාවිච්චි කරන වචනය තමයි soul animal හරි එහෙම නැත්නම් මොකක් හරි වචනයක් පාවිච්චි කරනවා මට හරියට මතක නැහැ මොකක්ද ඒ වචනය කියලා. කොහොම හරි ඒ soul animal විදිහට එහෙම නැත්නම් ඒ ඇවටා එක්ක සම්බන්ධ ක්‍රීචර් විදිහට පෙන්වන්නේ ඩ්‍රැගන් කෙනෙක්. හැබැයි ඒ ඩ්‍රැගන් ඇවිල්ලා අර අපි සාමාන්‍යයෙන් චීන සංස්කෘතිය දකින ඩ්‍රැගන් වගේ ඒ රෝකුට උදව් කරනවා. එතනින් එහාට එහෙම ග්‍රීඩි විදිහට නපුරු විදිහට ඇක්ට් කරන කෙනෙක් නෙමෙයි. ඊළඟට ඩිස්නි වලින් ගොඩක් දුරට මට මතක විදිහට මූවි එකක් ආවා රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන් කියලා. ඒකෙදිත් අර අන්තිම ඩ්‍රැගන් හොයාගෙන යන වීර කතාවක් තමයි තිබුණේ. එතකොට එතනදිත් ඒ ඩ්‍රැගන්ව හොයාගත්තට පස්සේ ඒ ඩ්‍රැගන්ස්ලව අපිට පෙන්නනවා නපුරු ආකාරයේ ඩ්‍රැගන් කෙනෙක් නෙමෙයි. ඊළඟට තව හොඳ උදාහරණයක් තියෙනවා මේ මට මතක විදිහට මේ Marvel Cinematic Universe එකේ Marvel කතාවල Shang-Chi and the Legends of the Ten Rings මේ කතාවේදී Shang-Chi කියන කැරක්ටර් එක මේකත් අර පෙරදිග මේ ආభాෂයට ගිහිලා තියෙන්නේ. ඔව්. එතකොට මේ වෙනම ඩයිමන්ෂන් එකකට යනවා. මේ ඩයිමන්ෂන් එකෙත් එකපාරටම මේ නිකන් ඊවිල් ෆෝස් එකක් මේ ඩයිමන්ෂන් එකට බලපෑම් කරන්න හදද්දි ඒ වෙලාවෙදිත් සැන්චීට පුළුවන්කමක් ලැබෙනවා ඒ කලාපේ ඉන්න ඩ්‍රැගන් කෙනෙක් තමයි ඇවිල්ලා උදව් කරන්නේ ෆයිට් කරන්න. සාමාන්‍යයෙන් ඒ වගේ ඩ්‍රැගන්ව රයිඩ් කරන්න, ඒ ඩ්‍රැගන්ව පාලනය කරන්න පුළුවන් කියලා පෙන්වන්නේ ඉති වීරයෙක්ට තමයි ඔහුට පුළුවන්කමක් ලැබෙන ඒ විදිහට පාලනය කරන්න. ඉතින් එතකොට දැන් තව මූවි එකක් තියෙනවා මේ How to Train Your Dragon එකේ live action මූවි එක අපිට මේ අවුරුද්දේදී බලා ගන්න පුළුවන්. දැන් ඕක පොඩ්ඩක් ඔය මේ concept එක පොඩ්ඩක් අනිත් පැත්ත ගහපු වෙනස් කරපු තැන. මොකද මේකෙදි වයිකින්ස්ලා වගේ කොට්ටාශයක් ඉන්නවා. ඒ අය
අපිට කියන දේ තමයි නිරන්තරයෙන්ම මේ ඩ්‍රැගන්ස්ලත් එක්ක ෆයිට් කර කර හිටපු එතන ලොකු කන්ෆ්ලික්ට් එකක් තිබුණු කතාවක ඒ වගේ ඉතිහාසයක් තියෙන වෙලාවකදී මේ ඒක වෙනස් වෙනවා මේ අර ටූත්ලස්ද ඩ්‍රැගන්ගේ නම ඔව් ටූත්ලෙස් නම. ටූත්ලස් කියන ඩ්‍රැගන් සහ ඒ මේ හිකප් කියන ඒ දෙදෙනා අතර ඇති වෙන බොන්ඩ් එකත් එක්කම එතනින් එහාට ඒ වයිකින්ස්ලා සහ ඩ්‍රැගන්ස්ලා අතර තිබෙන ඒ බොන්ඩ් එකත් වෙනස් වුණා කියන එක අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ওই ඩ්‍රැගන්ස්ලා පාවිච්චි වෙන විදි. එතකොට මම අර තව වීඩියෝ එකදී මුලදී කිව්වා ඩ්‍රැගන්ස්ලා ඩ්‍රැගන් විදිහටම නෙමේ ඒ නම ඒ සිම්බල් එක වෙන විදිහටත් පාවිච්චි කරනවා කියලා. එතකොට අපි එක උදාහරණයක් කිව්වා මේ wheel of time කතාවේදී ඩ්‍රැගන් රීබෝන් කියන මේ ඒ concept එකේ නම පාවිච්චි කරනවා. එතකොට ඇත්තම ඩ්‍රැගන් කෙනෙක්ට නෙමෙයි පුද්ගලයෙක්ට. ඊළඟට තව අපි කලිනුත් කතා කරපු දෙයක් තමයි ඇවටා ද ලාස්ට් එයාර් කතාව. එතකොට ඒ කතාවේදීත් අපි දන්න කැරක්ටරයක් තමයි මේ අංකල් අයිරෝ කියන කෙනා. එතකොට ඔහු මේ ඒ කතාවේදී ඊටාම අහිංසක සාමාන්‍ය විදිහට හිටියට මීට කලින් ඔහුගේ තිබිච්ච ස්වරූපය සහ ඔහු කරපු දේවල් ඔහු කරපු යුද්ධත් එක්ක ඩ්‍රැගන් ඔෆ් වෙස්ට් විදිහට තමයි ඔහුව ආමන්ත්‍රණය කරන්නේ. ඊට පස්සේ ස්ටාර් වෝස් කතාවේදී ඩාත් වේඩා කියන කැරක්ටර් එක මේ ඔහුව ආමන්ත්‍රණය කරන ඩ්‍රැගන් විදිහට. එතකොට මේ විදිහට සාමාන්‍යයෙන් අර ඩ්‍රැගන් කෙනෙක් ඇත්තටම ලිටරලි ඩ්‍රැගන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ ලොකු පර්සනැලිටි එකක් ලොකු අපියරන්ස් එකක් තියෙනවා නම් ඒ සම්පූර්ණ කතාවට ඒ කෙනාට ඩ්‍රැගන් කියන නම පාවිච්චි වෙන ඒ ඩ්‍රැගන් කියන අනුවර්ත නාමය පාවිච්චි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අපි ඩ්‍රැගන් ගත්තොත් ඇත්තටම එයා සත්වයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම පර්සනැලිටි එකක් කියන සිම්බලයිස් කරලා ඇත්තට මේ පර්සනැලිටි එක එතන මෙන්ෂන් කරා වෙන්නත් පුළුවන්. එහෙම නේද? ඔව් ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. කියන්නේ පර්සනැලිටි එක පෙන්වන වෙලාවක්. ඒතරක් නෙමෙයි අපිට අමතක වෙච්ච දෙයක් තමයි දැන් අපේ ලග්න ගත්තහමත් මේ මකර ලග්නය තියෙන උදාහරණයක් විදිහට මම මකර ලග්නේ. එතකොට එහෙම අර තියෙන මේ ලග්න පැත්තෙන් ගත්තහමත් නිරූපණය කරන එක ලග්නයක් එක සංකේතයක් බවට පත් වෙලා තියෙනවා මකර කියන මේ concept එක. එතකොට ඉම්පෝටන්ට්ම දේ තමයි තේරුම් ගන්න එක මේ මොනතරම් කොමන් විදිහට පාවිච්චි වෙනවද කියන එක මේ ඩ්‍රැගන් කියන කැරක්ටර් එක මේ සිම්බල් එක ඒක මොනතරම් කොමන් විදිහට පාවිච්චි වෙනවද කියලා කිව්වොත් අපිට මේ ඇත්තටම මීට කලින් අර අපි සාමාන්‍යයෙන් ওই මූවිස් වල විතරක් දැකලා තියෙන මේ සතෙක් මේ ඩයිනෝසිරස්ලා කියන්නේ ඩයිනෝසිරස්ලා වගේ ඇත්තටම හිටිය සතෙක්ද මේ ඩ්‍රැගන් කියලා හිතෙන තරමටම සමීපයි මේ ලිටරේචර් එක සහ අපේ සංස්කෘතිය පැත්තෙන් ගත්තාම ඒ වගේම තව මතක් කරන්න ඕන දෙයක් තමයි ඔය මොන්ස්ටර්වර්ස් එක ගත්තාම අපි අර මේ අපි කලින් කතා කරපු දෙයට එකව කරහන්න ඕන ඔය මොන්ස්ටර්වර්ස් එකේ ඉන්න සත්තු ගත්තාම ඒ සමහර කැරක්ටරිස්ටික් පාවිච්චි කරන මේ ඩ්‍රැගන්ස්ලගෙන් ගත්ත කැරක්ටරිස්ටික් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩ්සිලාගේ තියෙන ඒ ප්‍රොටෙක්ටිව් ගතිය ඊට පස්සේ ගිඩෝරා කියලා තව මේ කැරක්ටර් එකක් ඉන්නවා ඒ තියෙන්නේ ඩ්‍රැගන්ගේ ස්වරූපයමයි ඒ කියන්නේ ඊළඟට ගොඩක් ඒ වගේ ටියාමත් ඒ වගේ ගොඩක් කැරක්ටර්ස් ඉන්නවා ඔය මොන්ස්ටර්වර්ස් එකෙත් ඒ ඉන්ෆ්ලුවන්ස් එක ඇවිල්ලා තිබෙන්නේ අර ඩ්‍රැගන්ස්ලගෙන් කියලා අපිට නිකමට හිතෙනවා. ඔව්. එතකොට අර ඩ්‍රැගන් ගත්තම අපි වැඩිය කතා බහ කරේ නැති වුණත් ඇත්තටම අපේ එදිනදා ජීවිතේත් වැඩිය හම්බ නැතර අයියා කිව්වා ගැන මකර ලග්නේ ඉඳන්ම ලිටරසි සයිඩ් එකට නම් ඇත්තට ඩ්‍රැගන් කියන්නේ වැඩිය කතා බහ කරේ නැති වුණත් ලොකු වයිඩ් රේන්ජ් එක තියෙන ලස්සන ටොපික් එකක්. මං හිතන්නේ ඇත්තටම අපිට එක දවසින් මේ ඩ්‍රැගන් ගැන නම් කතා කරලා ඉවර කරන්න බැරි වෙයි. මේ ඒ වුණාට අදට අපිට මේ කතා කරපු ටිකත් එක්ක අපි හොඳ අයිඩියා එකක් දුන්න කොහොමද ඩ්‍රැගන් කියන කන්සෙප්ට් එක එහෙම නැත්නම් ඩ්‍රැගන් මිතොලොජි එක කොහොමද රූට් වෙලා තියෙන්නේ කොහොමද ඒවා ලිටරේචර් වල තියෙන්නේ සහ කොහොමද ඒවා එක එක කල්චර්ස් වලට කොහොමද ඒවා ජොයින් වෙලා ඒවත් එක්ක ඩ්‍රැගන් කියන එක්කෙනාව කොහොමද මීනින් වෙලා තියෙන්නේ කියන එක ගැන ඇත්තටම අද අයියාගෙන් ලොකු ඉන්පුට් එකක් හම්බුණා. ඇත්තට තැන්ක් යූ අයියා අද මේ වගේ අර ඩ්‍රැගන් කියද්දි අපිට ඉස්සෙල්ලාම ෆ්‍රැන්චයිස් මතක් වෙන්නේ ෆ්‍රැන්චයිස් කියද්දි ඇත්තටම තරිද අයියා මතක් වෙන ලෙවල් එක අයියා මෙතනට ඇවිල්ලා අද අපිට ඩ්‍රැගන් ගැන කිව්වට ඇත්තටම ගොඩක් ස්තුතියි. මම මුලදී ඇත්තට බලාපොරොත්තු වෙන්නෙත් නෑ අයියා මෙහෙම
මේ පොඩ්කාස්ට් එකකට ඉන්ටර්වයුව එකකට එයි කියලා. මොකද ඉස්සර ඉඳන් අර අයියත් ලොකු බිසි ෂෙඩියුල් එකක ඉන්න ගමන් මං හිතන්නේ නෙදර්ලන්ඩ් වල ඉඳන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒක මේ පැක් වෙලා තියෙන අනිවාර්යෙන් මටත් තේරෙනවා ඒක. ඒ ටයිම් එකත් ඇලොකේට් කරලා අද මේ වගේ ලස්සන ඉන්පුට් එකක් අර ලස්සන වයිට් ස්ටෝරි එක ඒ ඉන්පුට් එක දුන්නට ඇත්තටම තැන්ක් යූ. ඔව් මලි thank you මේ කතාවට එකතු කරගත්තට ඒ කියන්නේ අපි ඇත්තනම දවස් කිහිපයක් මේ හිතාගෙන හිටිය මේක කරන්න කියලා මේ බිසි නිසා කරන්න බැරි වුණා. මටත් අන්තිමටම කියන්න තියෙන්නේ දැන් අපි මේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් පුරාවටම එක එක මේ ලිටරේචර් දේවල් අල්ලලා කතා කරාට ඇත්තටම ඩ්‍රැගන්ස්ලා කියන එක ඒ කියන්නේ ඩ්‍රැගන්ස් කියන ඒ මාතෘකාවෙන් අපි හිතමු බුක් සීරීස් එකක් ගත්තොත් ඒ බුක් සීරීස් එකේ පළවෙනි පොතේ පෙරවදන විතරයි අපි මේ මෙතනදී දැම්මේ. ඒ කියන්නේ මේ එක එක පොත්වල එක එක සඳහන් කරපු ඒ ඩ්‍රැගන්ස්ලා ගැන අපිට වෙන වෙනම මේ වගේ පොඩ්කාස්ට් තනි එපිසෝඩ් ඕන තරම් හදන්න පුළුවන් තරමටම ඒ ලිටරේචර් එක ගොඩක් වැඩි. මට උණු එකම දේ තමයි මේ කොහොමද එක එක ලිටරේචර් වල විශේෂයෙන්ම ෆැන්ටසි නවල්ස් වල මේ ඩ්‍රැගන් සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක කතා කරන්න. එතකොට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒ කතා පොත් අරගෙන කියවන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ.